කතා කරන ගමන් ඉන්නේ සීමිත පෞද්ගලික සමාගම් කියන කොටස. ඉතින් මේ සීමිත පෞද්ගලික සමාගම් කියන කොටස සම්බන්ධයෙන් කතා කරද්දී මේ ඔයාට පොඩි දැන් මේ මෑත කාලේදී වාර්තා වෙච්ච සිදුවීමක් ආශ්‍රයෙන් පොඩ්ඩක් මේ සංකල්පය තවදුරටත් පැහැදිලි කරන්න හිතුවා. දැන් ඔයාට මේ දවස් 4කට විතර කලින් පොඩි නිවුස් එකක් ආවා ලංකා විදුලි බල මණ්ඩලය කියන ආයතනය විසිරුවා හැරීමක් කළා රාජ්‍ය ආයතනය නේද? විසිරුවා හැරීමක් කළා. ඒක නැවත ප්‍රතිව්‍යුහගත කිරීමක් කරා කියලා පොඩි නිවුස් එකක් ආවා නේද? දැන් ඕක ගොඩක් කට්ටිය වැරදියට තේරුම් අරගෙන තියෙනවා. දැන් මේ ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලේ සමහර කට්ටිය මේකට වචනයක් දීලා තිනවා මේ ව්‍යාපාරය පෞද්ගලීකරණය කරලා කියලා. නේද? දැන් අපි හිතනවා මේ ව්‍යාපාරය පෞද්ගලීකරණය කරලා. මම ඒකට හේතුවක් ඔයාලට කියන්නම්කෝ. දැන් ඔය රාජ්‍ය සමාගම් 6 කියන එක ගත්තට පස්සේ පුතේ ඔය 6 නම් අගට ඇවිල්ලා තියෙනවා පෞද්ගලික සමාගම කියලා වචනයක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පළවෙනි සමාගමේ නම මම ඔයාලට කිව්වොත් හරි ලංකා විදුලිය බෙදා හැරීමේ පෞද්ගලික සමාගම. හරි? දැන් මේ පෞද්ගලික කියන වචනේ එන නිසා කට්ටිය හිතනවා දැන් මේක මේ ප්‍රයිවට් සමාගමක් පෞද්ගලික අංශයේ සමාගමක් කියලා හිතනවා. නේද? නෑ. පුතේ පෞද්ගලික කියලා වචනේ ආව පළියට ඒක පෞද්ගලික සමාගමක් වෙන්නේ නෑ. නේද? ඒ පෞද්ගලිකයි කියලා අපි සාමාන්‍යයෙන් එතනේ වචනේ ඔයාට අරන් තියෙන්නේ ඒ පෞද්ගලික කියන එකේ අදහස මෙහෙමයි. ඒ කියන්නේ එතන අදහස් තමයි පුතේ මේ කොටස් සහ සුරකුම්පත් නිකුත් කරලා තමයි සාමාන්‍ය සමාගම් විසින් ප්‍රධාන වශයෙන් මුදල් හොයාගන්නේ, සල්ලි හොයාගන්නේ. හරි? එතකොට අන්නේ කොටස් සහ සුරකුම්පත් ප්‍රසිද්ධියේ හරිද මහජනතාවට නිකුත් කරන්න බෑ කියන එක හැඟවෙන්න තමයි පෞද්ගලික කියන වචනේ අපි දාලා තියෙන්නේ. ඉතින් අපේ කට්ටිය ගොඩක් වෙලාවට හිතනවා මේ පෞද්ගලික කියන වචනයත් එක්ක මේ සමාගම් හරහා මේ විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කරලා කියලා. නෑ. පෞද්ගලීකරණය කරලා නෑ පුතේ. ඒ සියල්ලම රාජ්‍ය සමාගම්. හරි? ඒ සියල්ලම රාජ්‍ය සමාගම්. හැබැයි අර නමේ මැදට දාලා තිනවා පෞද්ගලික කියලා වචනයක්. ඒ පෞද්ගලික කියන වචනේ අදහස් තමයි එයාට කොටස් සහ සුරකෝපත් ප්‍රසිද්ධියේ මහජනතාවට නිකුත් කරන්න බෑ කියන අදහස. හරි? එහෙනම් ඔයාලට පැහැදිලි වෙනවා ඇති ඔය කියන සංකල්පයත් එක්ක.